බත් මාන කියලා මේ පිස්කානවද ගෙදර බල්ලත් ඒක තව ටිකයි පුළුවන් මූ එකන් ආව මිතුරනි ඉස්සනවා උදෙන්ම අන්ඩෝඩ උතැල්ලත් ලෑස්ති කල තිබ්බ වෙලාවට මුලින්ම වල කපාගම හරි සයිස් එකට වල කපන්නත් එපයි ලේසි නෑ වැඩි හරි ඉන්වෙස්ට්මන්ට් අලන්නේ වගේ කිව්වරක කිව්වරක පොඩ්ඩක් දෙන්නකෝ ගොඩින් ගන්න ඕ තhank you පස්සේ දෙන්නවා තෙල් නැව පරිස්සමෙන් ආවනේ අපත බල පාට කරලා නේද දාව යන්ට ඕන පොඩ්ඩක් මූත්‍රා පාරක්වත් දාන්න ඒයි මේ කොයිද යන්නේ ටිකට් ගන්න ටිකට් කීයේ 50යි ෂා බල් 7යි මේ තියෙන්නේ මුතු කැට ටික වගේ ගනින්න ගලපල සිංක කතිය බයිදුව පල්ලා ලියාගන්නවල ශ්‍රී ලංකාවට වයර්සාපතින ලැබෙන අනික් ක්‍රමය තමයි ඊසාන දිග මෝසම. මොකක්ද මේ මුහුදු බොක්කට කියන්නේ ළමයි? ඈ? කොළ බොක්ක. පස්සපෙල්ල මොකද කරන්නේ? පස්සපෙල්ල. පටරා. ඔතටික. ඒ කාලේ කොල්ලෝ දන්නවා මధుර ඩික්ෂනරිය කොච්චර වැදගත් උනාද කියලා. ඒ කාලේ කොල්ලෝ ලොකු මහත්තුනේ Pentium 2 3 මැෂින් වල ඕනම කොල්ලෙක්ගේ PC එකක මේ සෙට් එක අනිවාර්යෙන් තිබ්බ. මధుර ඒ කාලේ තිබ්බ සුපිරිම සොෆ්ට්වෙයාර් එකක් තමයි මధుර ඩික්ෂනරි. රෙස්පෙක්ට් මොකද කොල්ලෝ කල්පනා කරන්නේ තාත්තේ මේ බොර තෙල් කියන්නේ මොකද්ද? බොර තෙල් කියන්නේ මේ මහ පොළොවෙන් ගන්න තෙල් වලටනේ ඔය ගෑස් පෙට්‍රෝල් දන්නේ වගේ තාත්තේ දැක්කද නිවුස් එක මේ ලංකාවේ මුහුදේ තියෙනු නේද? ගෑස් නිදියක්ද පොදු. හරි ෂොක් නේ තාත්තේ. එතකොට නම් මේ හිඟයක් ඇති වෙන්නේ නැහැ නේද? බොර තෙල් තියායකෝ මේ පොල් තෙල් ටිකවත් මුන්ට දී ගන්න බෑ හරියට. තව දෙයි බොර තෙල්. ඉතින් තාත්තේ ඔය ඉස්සර යුද්ධේ තියෙද්දි එහෙම තෙල් හිඟයක් එව තිබ්බ නැද්ද? ඒ කාලේ feasibility study ඔක්කොම බලන්න. எல்லாம் டெஸ்ட் பண்ணி யாழ்ப்பாணத்துக்கு ஒரு கிரவுண்ட் මේ හුලං මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. ඔතනින් එක්කෙනෙක් බෝල් කරන්න බලන්න. අයියෝ කඩවල වෙනවා. රොම්ප පයිය. ඒ කඩවල වෙනවා පොරයි. උන්ට දෙන්නගේ මාළේ මෙහාට දෙන්න. මේ කර කියන්නේ මේ කෑ ගන්නවා. යන්න ඕනේ කුඩේ. ගිරවියේ මාළ ගිරවියේ. ඇයි මොකද තමසේ මට කතා කරන්නේ නැත්තේ? කෝල් ගන්න අමතකුණා මම මේ කල්පනාව හිටියේ. කල්පනාවද? තමසේ මොකී ගැනද ඔය කල්පනා කරන්නේ? ඈ?
නෑ නෑ කා ගැනවත් නෙවෙයි මේ මැච් එක ගැන කල්පනා කරේ. පොඩ හයිලයිට්ස් ටිකක් ඔළුවේම වගත්තා. අනේ මේ නවත්ත ගන්න තමසේකෝය මැච් කෙරුවාව. තමසට මාව දෝන ක්‍රිකට් දෝන. කියන ඔයානේ එහෙනම් දැන්වත් මට පොරොන්දු වෙනවා මාව පල්ලා ආයෙ ක්‍රිකට් බලන්නේ නැහැ කියලා. ඔයා පල්ලා ආයේ ක්‍රිකට් මැච් නම් බලන්නේ නැහැ. මං ආයේ ක්‍රිකට් බලලා තිබ්බොත් මේ ගිය අතුරුදහන් වෙනවා. කරන්ට් එක ගියනේ. බතාම යනවා රෙද්ද. කීයට ඉද්දන්නේ. කොහොමද එදා ෆයිට් කළේ? එදා අපි බේරගත්තට ඔයාට ගොඩාක් ස්තුතියි. දවසක් මං හොංකොං හන්දියේ සෙකන්ඩ් ලේන් එකේ පල්ලමට යනකොට බෲස් ලී එනවා ඉස්සරහට එනවා. තාපොඩි මං බිම දාගෙන ගහනවා. එදා තමයි මගේ අතින් යා මේ යන ඉඳ තිබුණේ. පස්සේ මෙයා පැනලා බේරගත්තා. මේ රැට රැවෙලා කොයිද නම් කියන්නේ ඇත්තට? බලන්න මේ තනිපංගල මේ මිනිස් පුලටක්වත් නෙමෙයි හරි. බය නැද්ද තනියම යන්න ඕන? නංගි? අනේ මා යන දිශාව කොහෙද? අනේ තා හොයාගන්න බෑ. අයියෝ. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර වයඹ ගිනිකොන නිරිත් දෙක ඊසාන දෙක මූ සම්සලංගෙ. අනේ බලපංකු ගමන ඕගනයිස් කරපු එක තාම නෑනේ. ඒකනේ. සමහරවිට මු ගමනට උන අඩුම කුඩුම ගෙන්න ගියත් දන්නේ නෑ. බස් එකේ නෝ අරුකු බස් එකේ අරු එන්නේ වයි. ය කෝ ගණින් කොල්ල පොත අද පාඩම් කරගන්න නැද්ද බා? නටනරයි ඉන්නේ මෙතන. මම මොනවාරි දණ්ඩක් තියෙනවා අප. තාත්තේ පොඩක් ඉන්න. කොයි පිටුව මේ අලුත් කෝ තාත්තේ මේ ගේ කියන්නේ මොකද්ද? ගේ කියන්නේ? ඔව් අර මේ ගේ කියන්නේ. ගේ කියන්නේ මේ උඹ ඉංග්‍රීසියෙන් අහන්න වෙන්නේ? ඔව් තාත්තේ ඉංග්‍රීසියෙන් ගේ කියන්නේ මොකද්ද? ගේ කියන්නේ මේ ගේනේ ගෙට නිවහන. හැබැයි තාත්තා යාළුවෝ නම් කිව්වේ ගේ කියන්නේ නිවසට නෙවෙයි. මේ කොල්ලෝ දෙන්නෙක් අර මේ මල්ලි ඉඳගන්න මොකක්ද ඕන කට්ටිය? මේ සයිඩ් එකකින් පොඩ්ඩක් අඩු කරනවද? පොඩ්ඩක් කියන්නේ සාමාන්‍ය ෂේප් කරලා දාන්න. වැඩියෝ කොටට කපන්න එපා. උඩ කොණ්ඩේ එහෙමම තියන්න. හරි? බෝ ඔය සුල් දෙන්න මල්ලි මං කපලා දාන්න. අවුල නෑ මල්ලි නේ. මචං බල්ලාපනවද? නෑ අපන්නේ පිස්සුද බා වරේ. මට මුගෙන් මුණ දැක්කම හිතුණා අපන්නේ නෑ කියලා. ජාති ගන්නෑ මහිතන් ඔය සාමාන්‍යයෙන් මේ ෂොට් එකක් දාන මිනිහනේ. ඒකට කමන්නේ මොකද කරන්නේ මේ අපි ඉවරයක් කරනවාද මේ අවුරුද්දට හම්බුන එක හම්බුණා කිව්වට මේ අපේ තාත්තට හම්බුන එක ඉක්මනට ෂේප් එක දෙක තුනක් දාමුද වැඩි වෙලා ගන්න බෑ. මේ හේනට කට්ටිය එනවා කන්න පුත් ගේන්න තිබ්බේ නෑ. මේ ගෙදර තිබ්බ කැවුම් ගෙට්ටියක් උස්සන් ආවා කරන්න දෙයක් නෑ. මේ උක්කරම වලින් බලපන් මේ තියෙන්නේ මොනවද මන් දන්නේ ඉංග්‍රීසි අකුරු ටිකක් ගාලා තිනවා. මට දෙන්නේ මේ වික්ස්කි එකක් ඔය වික්ස්කි මේමයි බොන්ඩ කලින් කියන්නේ මේ අපේ ගෙදරින් උඹලට කෝල් කරොත් එමේ කියපන් මං උඹලා ගෙදර කියලා. හරිද? උඹලා ගෙදරින් මට කෝල් කරන් මං කියන්නම් උඹ අපේ ගෙදර කියලා. හරිද? අනිවාර්යෙන් අමතක කරන්න එපා. මේ හේන පැත්තේ ආවා කියලා එමේ කියන්න එපා. ආපෝ පිස්සුද බං? උඹ දන්නවනේ මයි කට ගලේ ගෙවුවත් කියන්නේ නැහැ වචන. උනේ ඉතින් මට මල පනිනවා. කිව්වා තමයි. හරි ඉතින් කලින් පාර මාට්ටුනා තමයි මේ පාරෙන් වෙන්නේ නැහැ. මේ මචං ඔබ දන්නවනේ මං ඒකට කොච්චර ආදරය කරාද කියලා. යකෝ ඒකේ පන්තියට ලැනකම් මං කොච්චර මගරකගෙන හිටියද. පස්සෙට නැංගට පස්සේ වඩේද එළවලු රොටිද ඇපල් ජූස්ද මේ කිරිද අපෝ හැමදේම අරන් දුන්නම බඩගින්නක් නැතුව ගෙදර යව්වේ. අපෝ ගේ ගාවට ගිහින් හැරලා සෙරප්පු දෙක ගලවලා ගෙට යනකම් මම මෙට අයින් ඉඳලා හැංගිලා බලයින්.
මගේ තරං ආදරය කලා මචන්ගේකට එයා ගම වටේ නෙවේ මචන් මේ ලෝක වටේ ගියත් මං ඒව බාරගන්න ඒ තරම් මං ආදරේ මචන් යම හන්දිකට යම මටය බලන්න ඕන යම තරවෙලා අරයටම සතියයි මචන් කෙල්ල පන්තියරලන වෙලා 4 මාරේ බස් එක මෙතනින් යයිනේ එතකොට අනිවාර්යෙන් ඔය බස් එක එනවා දැන් නම් බෙරිත් හිඳිලා වගේ බං අනේ මන් දන්න ආදරේ පවර් එක තමයි උඹලගේ කෙල්ලෝගේනේ බලපන් අනිවාර්යෙන් මයි කෙල්ලේ නවුල් ගහලා ඉන්නේ මේ වෙලාවේ හරි උඹ සත්‍ය ප්‍රේම බ්‍රුංගරාජ්නේ ඉන්නකෝ ආදිසෙන් දීටම පොඩ්ඩක් ඉවිල් නතර කරපන් කොටමල් දේබයි උඹ ඕනට ඩාගි කෙල්ලොලු තියානේ දඟලන්න එපා අද කාලේ කෙල්ලෝ විශ්වාස කරන්න බෑ දන්නවනේ තමයි ටාගට් ගැන බල යන්නේ කෙල්ලෝ පස්සේ ගියා කියලා උඹට අම්බට දෙයක් නෑ බස් එකේ බස් එකේ දැන් බජං උඹ කෙල්ලනේ ඔප් එනයි ඉතුරු බාගෙත් කහපුනේ කොල්ලෝ අප්පයා එපා ඇති අද සුපිරි බත්තයක් ගෙනාවා බත් එකේ බිත්තරයක් තියෙනවා පිළිවෙලට කාපල්ලා පොරකන්ට බා අද වට්ටෝරු දානද